මුලින්ම 2026 වසර සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෙවුන 2025 අවුරුද්ද ගත්තම ලෝකයේ අපේ රටේ කතා බහට ලක්වන විශේෂ සිදුවීම් ඕනෑ තරම් සිදු වුණා. ඒ වගේම සිනමා ශාස්ත්‍රයේ විශාල පෙරළි සිදු වුණ අවුරුද්දක් විදිහට 2025 අවුරුද්ද හඳුනා ගන්න පුළුවන්. 2025 අවුරුද්ද සිංහල සිනමාවට ස්වර්ණමය වසරක් වුණා කියලා බොහෝ විචාරකයෝ මතපල කරනවා. ඉතින් අද අපි බලන්න යන්නේ 2025 අවුරුද්දේ නිකුත් වූ සිංහල චිත්‍රපට මොනවාද කියලා. ඒ වගේම මේ චිත්‍රපට වලින් ඔයා කොච්චරක් නැරඹුවද කියලාත් ගණන් හදාගෙන යමු. අවුරුද්දේ මුලින්ම නිකුත් වුණේ හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ රෝසාදරේ චිත්‍රපටය. දෙවනියට ජයප්‍රකාශ් සිවගුරුනාතන් අධ්‍යක්ෂණය කළ කාසිවාසි චිත්‍රපටය. ඒ වගේම ප්‍රවීණ අධ්‍යක්ෂක අශෝක හඳගම මහත්මයාගේ රාණි චිත්‍රපටය ඊළඟට නිකුත් වෙනවා. ඉතින් මේ චිත්‍රපටය ගොඩක් කතා බහට ලක්ුණ චිත්‍රපටයක් දුණා. මේ චිත්‍රපටය බයෝග්‍රැෆිකල් ත්‍රිලර් කැටගරියකට අයත් වුණා. ඊළඟට ගොවිතාත්තා චිත්‍රපටය, ඊළඟට වින්ද්‍යා හාරිස්පත්තුව විසින් අධ්‍යක්ෂණය කළ 69 චිත්‍රපටය, ඊට පස්සේ ප්‍රදීප් ධර්මදාසගේ අයිස්ක්‍රීම් චිත්‍රපටය, ඒ වගේම නිලන්ත හපන්වීර අධ්‍යක්ෂණය කළ තේජා චිත්‍රපටය මෙයත් කතා බහට ලක් වූ චිත්‍රපටයක්. ඊළඟට නිකුත් වුණා ඩාර්ක් කොමඩි කැටගරියට අයත් වුණ ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය කළ නෙළුම් කුලන චිත්‍රපටය. මෙයත් 2025 අවුරුද්දේ ගොඩක් කතා බහට ලක් වුණ චිත්‍රපටයක් වුණා. ඊළඟට නිකුත් වුණා ළමා චිත්‍රපටයක් වුණ සිහින සරුංගල්. ඊළඟට නිකුත් වුණා සෝමරත්න දිසානායක මහත්මයා අධ්‍යක්ෂණය කළ කපුටු කොහෝ චිත්‍රපටය. 11 වෙනි චිත්‍රපටයේ විදිහට නිකුත් වුණේ අපි කවුරුත් දන්න ලක්මාල් ධර්මරත්න එහෙම නැත්නම් කූඹියු අධ්‍යක්ෂක ලකාගේ වාලම්පූරි හෙවත් හීන හතහමාරක් චිත්‍රපටය. මේ චිත්‍රපටය ත්‍රිලර් කැටගරියට අයත් වෙනවා. ගොඩක් ප්‍රසිද්ධ වුණ ලංකාවේ කතා බහට ලකුණ චිත්‍රපටයක්. ඊළඟට නිකුත් වුණා ශාන් ජයරත්න අධ්‍යක්ෂණය කළ සූනා චිත්‍රපටය. ඊළඟට ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා අධ්‍යක්ෂණය කළ දේවි කුසුමාසන චිත්‍රපටය. ඊළඟට ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ හවුස්ෆුල් චිත්‍රපටය. 15 වෙනි චිත්‍රපටය බහුචිතවාදියා අධ්‍යක්ෂණය මාලක දේවප්‍රිය. ඊළඟට සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන පිළිබඳ සැකසූ චිත්‍රපටය ක්ලැරන්ස් නමින් නිකුත් කළා. ඊළඟට මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කළ සූර්යා චිත්‍රපටය. 18 වන චිත්‍රපටයේ විදිහට Hello from the Other Side චිත්‍රපටය නිකුත් වුණා. අධ්‍යක්ෂණය විනෝෂා කිරිවන්දෙනිය. ඊළඟට මදර් ලංකා චිත්‍රපටය. ඒ වගේම එළදබ්‍රා චිත්‍රපටය. 21 වෙනි චිත්‍රපටයේ විදිහට රොමෑන්ස් කැටගරියට අයත් වූ වාසව බදුගේ අධ්‍යක්ෂණය කළ නීරා චිත්‍රපටය. මෙයත් 2025 අවුරුද්දේ ගොඩක් කතා බහට ලක් වූ තවමත් තිරගත වන චිත්‍රපටයක්. ඊළඟට චත්‍ර වීරමන්ගේ ත්‍රිලර් මූවි එකක් වූ ආයු මෙයත් ගොඩක් කතා බහට ලක් වූ චිත්‍රපටයක්. 23 වෙනි චිත්‍රපටයේ විදිහට තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ කොමඩි හොරර් කැටගරියකට අයිති වූ මෝඩ තරිඳු චිත්‍රපටය. සිංහල ප්‍රේක්ෂකාගාරය සිනහවෙන් හැඩගැන්වූ චිත්‍රපටයක් මෝඩ තරිඳු චිත්‍රපටය. ඒ වගේම රැයක් හෝපයක් ලාල් වීරසිංහගේ අධ්‍යක්ෂණයක්. ඊළඟට චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කළ මිස්ටර් මිසිස් චිත්‍රපටය. 2025 නොවැම්බර් මාසයේදී අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ මාරියා චිත්‍රපටය නිකුත් වුණා. මේ ත්‍රිලර් කැටගරියට අයත් වුණා. ඒ වගේම මෙයත් කතා බහට ලක් වූ වෙනස් චිත්‍රපටයක් වුණා. 27 වෙනි චිත්‍රපටයේ විදිහට තිනේෂ් කනගරාජා අධ්‍යක්ෂණය කළ අදිරන් චිත්‍රපටය. මේ චිත්‍රපටයේ මිෂෙල් දිල්හාරා රඟ දැක්වුවා. 2025 අවුරුද්දේ අවසාන චිත්‍රපටය එහෙම නැත්නම් 28 වෙනි චිත්‍රපටයේ විදිහට නලින් රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ සයනයිට් චිත්‍රපටය නිකුත් වුණා. ඉතින් මෙන්න මේ විදිහට සිංහල චිත්‍රපට 28ක් 2025 අවුරුද්දේදී නිකුත් වෙනවා. මේ වයින් සමහර ඒවා ඔබ නරඹා ඇති. ඉතින් මේ බැලුව චිත්‍රපටවල හොඳ නරක ඒ වගේම ඔයාගේ අදහස් කමෙන්ට් තීරුවේ ලියාගෙන යමු. බලන්න බැරි වුණ චිත්‍රපට තියෙනවා නම් ඒවත් හොයාගෙන බලන්න. එහෙමනම් අදට සමු ගන්නවා. සුබ දවසක්.